ඔයා සේල්ස් කෙනෙක් ඉගෙන ගන්න කැමති නම් මගේ YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. මම මුදු දේශාන්. අපි යමු වීඩියෝ එකට. අද මම කියන්න යන්නේ world famous sales system එකක් ගැන. මේක use කරපු කෙනා තමයි ලෝක ප්‍රසිද්ධ Wolf of the Wall Street කියලා ප්‍රසිද්ධ වුණ ජෝර්ඩන් බෙල්ෆර්ඩ්. මේ සිස්ටම් එකේ සිම්පල් අයිඩියා එක තමයි අපි කස්ටමර්ලත් එක්ක නිකන් රැන්ඩම් ටෝක් කරන්නේ නැතුව ඔයාට පුළුවන් වෙන්න ඕනේ කස්ටමර්ලත් එක්ක කතා කරද්දී ඒ කතා බහේ කන්ට්‍රෝල් එක ඔයාගේ අතට ගන්න. මේ සිස්ටම් එකේ විදියට අපිට පුළුවන් වෙන්න ඕනේ කස්ටමර්ත් එක්ක කතා කරනකොට ඒ කතා බහ කන්ට්‍රෝල් කරන්න. හරියට ස්ට්‍රේට් ලයින් එක ස්ටාර්ට් කරන්න, ට්‍රස්ට් එක බිල්ඩ් කරන්න අනිවාර්යයෙන්ම කස්ටමර්ත් එක්ක කතා කරලා ක්ලෝස් සේල් එක අනිවාර්යයෙන්ම ක්ලෝස් වෙන්න නම් කස්ටමර්ට අනිවාර්යයෙන්ම පැහැදිලි වෙන්න ඕන දේවල් තුනක්. නම්බර් 1 තමයි ප්‍රොඩක්ට් එක. නම්බර් 2 තමයි ඔයා කවුද කියන එක. නම්බර් 3 තමයි කම්පැනි එක මොකක්ද කියන එක. මේ තුන හරියට කස්ටමර්ට අනිවාර්යයෙන්ම පැහැදිලි වුණොත් එයා අනිවාර්යයෙන්ම ඔයාගේ ප්‍රොඩක්ට් එක හරි සර්විස් එක හරි අනිවාර්යයෙන්ම අරගෙන. හරි. දැන් අපි බලමු කොහොමද හරි විදියට සේල් එකකට ඔයා මේ සිස්ටම් එක ඇප්ලයි කරන්න කියලා. පළවෙනියටම කස්ටමර් කෙනෙක්ට කතා කරන්න යනකොට ස්ටාර්ට් එක ගන්න ඔයාට පුළුවන් කස්ටමර්ගෙන් ප්‍රශ්න අහන්න. එතනදී ඔයාට තේරුම් ගන්න පුළුවන් කස්ටමර්ට ඇත්තටම මොනවද අවශ්‍ය වෙන්නේ. දෙවෙනි ස්ටෙප් එකේදී ඔයා කරන්න ඕනි කස්ටමර්ව හොඳට අහගෙන ඉන්න එක. මොකද ඔයා කතා කරනකොට කස්ටමර්ව තේරුම් ගන්න එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. මේ ස්ට්‍රේට් ලයින් සිස්ටම් එකේදී තුන්වෙනි ස්ටෙප් එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. මොකද මෙතනදී තමයි ඔයා බිල්ඩ් කරන්න ඕනි ට්‍රස්ට් එකක් කස්ටමර්ගෙට. මෙතනදී ඔයාට කරන්න පුළුවන් කොන්ෆිඩන්ස් ටෝන් එකේ පැහැදිලිව කස්ටමර්ට කතා ගන්න. එතකොට කස්ටමර් හිතේ නිකම්ම ඔයා ගැන විශ්වාසයක් ඇති වෙනවා. හතරවෙනි ස්ටෙප් එකේදී තමයි ඔයා සේල් එක ක්ලෝස් කරන්න ඕනේ. කස්ටමර් කෙනෙක් කතා කරලා නිකම් මේ කතා බහ ඉවර කරලා දාලා අතාරින්න එපා. අන්තිමට ඔයා කියන්න සර් අපි මේක කරමුද කියලා. මේ විදිහට ඔයා ඩිරෙක්ට් කස්ටමර්ගෙන් යවුවට පස්සේ අනිවාර්යෙන් මෙතන සේල් එක ක්ලෝස් වෙනවා. ඒක ඔයා කැමැත්තෙන් හරි අකමැත්තෙන්. ඔයා මේ විදිහට හරියට ස්ටෙප් ටික ෆලෝ කරොත් එමේ එතන ස්ට්‍රේට් ලයින් එකක් විදිහට ස්ටාර්ට් එක ටෙක්ස්ට් එක බිල් කරලා ක්ලෝස් කරලා ඔයාට සේල් එක කම්ප්ලීට්ලි ක්ලෝස් කරන්න පුළුවන්. මතක තියාගන්න ඕනේ වැදගත්ම දෙයක් තමයි සෙලින් කියලා කියන්නේ ප්‍රොඩක්ට් පෝස්ට් කරන එක නෙමෙයි. හරි විදියට කස්ටමර් ඔයාගේ ප්‍රොඩක්ට් එක ගන්න විදි ඩිසිෂන් එකක් ගන්න ගයිඩ් කරන එක තමයි සේල්ස් කියලා කියන්නේ. අපව සේල් එකක් කරනකොට කස්ටමර් කෙනෙක් කතා කරනකොට මේ ජෝර්ඩන් බෙල්ෆර්ඩ් ගේ ලෝක ප්‍රසිද්ධ ස්ට්‍රේට් ලයින් සේල් සිස්ටම් එක අනිවාර්යෙන්ම try කරලා බලන්න. මේ වීඩියෝ එක හෙල්ප්ෆුල් වෙනවා අනිවාර්යෙන්ම yes කියලා පාලින් කමෙන්ට් එකක් දාන්න. ඒ විතරක් නෙමෙයි සේල්ස් වලදී ඔයාට එන ප්‍රශ්නත් පාලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මම මුදි දේශාන් සේල්ස් ඉගෙන ගන්න කැමති ඔයාලා හැමෝම ඊළඟ වීඩියෝ ගෙන ගන්න channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න.